සියලු දෙනාට සුබ දවසක්. අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2024 O-level විද්‍යා ප්‍රශ්න පත්‍රයේ MCQ ප්‍රශ්න ටික තමයි අපි සාකච්ඡා කරන්න අද බලාපොරොත්තු වෙන්නේ. හරි. ඔයගොල්ලෝ කාව පේපර් එක ඇති කියලා හිතනවා. අපි සාකච්ඡා කරන්න යමු. පළවෙනි ප්‍රශ්නේ සිට ඉදිරියට කරන්න. පළවෙනි ප්‍රශ්නයෙන් අහනවා උපල සෛල යනු පහත සඳහන් කුමන පටකයට සෛල වර්ගයක්ද? අපි දන්නවා ශාක පටක ගැන කතා කරනකොට මේ ශාක පටක ප්‍රධාන ආකාර දෙකයි. එකක් තමයි විභාජක පටක. අනිත් එක්කෙනා තමයි ස්ථීර පටක. මේ විභාජක පටක ප්‍රධාන ආකාර තුන් දෙනෙක් ගැන අපි කතා කරනවා. එකක් තමයි අග්‍රස්ත විභාජක. අනිත් එක්කෙනා තමයි අන්තරස්ත විභාජක. අනිත් එක්කෙනා තමයි පාර්ශවික විභාජක. මේ ස්ථිර පටක ප්‍රධාන ආකාර දෙකයි. එකක් සරල ස්ථිර පටක, අනික සංකීර්ණ ස්ථිර පටක. මේ සරල ස්ථිර පටක යටතේ අපි කතා කරනවා මෘදුස්තර පටකය, ස්ථූල කෝණාස්තර පටකය සහ දෘಢස්තර පටකය කියලා පටක වර්ග තුනක්. මේ දෘಢස්තර පටකයට අයිති වෙන සෛල වර්ග දෙකයි. එකක් තමයි තන්තු සෛල, අනිත් එක තමයි උපල සෛල. සංකීර්ණ ස්ථිර පටකයට අයිති වෙන්නේ සෛලම පටකයයි ෆ්ලෝයම පටකයයි. අපෙන් අහන්නේ මෙන්න මේ උපල සෛල කියලා කියන්නේ මොන පටකයට අයිති කෙනෙක්ද? උපල සෛල කියලා කියන්නේ දෘಢස්තර පටකයට අයිති කෙනෙක්. එහෙනම් උත්තරය හතරෙන් උත්තරය තමයි ගැලපෙන උත්තරය වන්නේ. දෙවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නය මෙහෙම කියනවා. පහත දක්වන යුගල් අතරින් දෛශික රාශී යුගලය වන්නේ. යම්කිසි රාශියක් ප්‍රකාශ කරනකොට විශාලත්වයට අමතරව දිශාවක් ප්‍රකාශ කරන්න ඕන නම් අපි ඒවට කියනවා දෛශික රාශිය කියලා. ඒ වගේම තමයි යම්කිසි රාශියක් ප්‍රකාශ කරනකොට විශාලත්වයේ විතරක් ප්‍රකාශ කිරීම සෑහෙනවා නම් අපි ඒකට කියනවා අදිශ රාශියක් කියලා. එහෙනම් අපෙන් අහන්නේ මේකෙන් දෛශික රාශිය වෙන්නේ මොනවාද කියන එක. අපි පළවෙනි උත්තරය ගත්තොත් එහෙම පළවෙනි උත්තරේ බලය. බලය කියලා කියන්නේ දෛශික රාශියක්. පළවෙනි උත්තරේ තියෙන ඊළඟ එක තමයි ස්කන්ධය. ස්කන්ධය කියලා කියන්නේ අදිශ රාශිය. right. දෙවෙනි උත්තරය ගත්තොත් දෙවෙනි උත්තරේ පීඩනය. පීඩනය කියලා කියන්නේ අදිශ රාශියක්. ඒ වගේම තමයි ත්වරණය. ත්වරණය කියලා කියන්නේ දෛශික රාශියක්. තුන්වෙනි උත්තරය ගත්තොත් තුන්වෙනි උත්තරේ වේගය. වේගය කියලා කියන්නේ අදිශ රාශියක්. ඒකේ ඊළඟ උත්තරේ කාර්යය. කාර්යය කියලා කියන්නේ දෛශික රාශියක්. හතරවෙනි උත්තරය ප්‍රවේගය. ප්‍රවේගය කියලා කියන්නේ දෛශික රාශියක්. ඒ වගේම විස්ථාපනය. විස්ථාපනය කියලා කියන්නේ දෛශික රාශියක්. එහෙනම් ඔතන දෛශික රාශී දෙක විතරක් තියෙන උත්තරය තමයි ප්‍රවේගය සහ විස්ථාපනය. පිළිතුරු අංක 4 තමයි ගැලපෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නේ මෙහෙම කියනවා. කාම රුෂ්ණත්වයේදී නිසංග අර්ධ සන්නායකයක් ලෙස ක්‍රියා කරන මූලද්‍රව්‍යයක් වන්නේ. නිසංග අර්ධ සන්නායකයක් කියලා කියන්නේ කාම රුෂ්ණත්වයේදී ස්පටිකයක් විදිහට තියෙන අර්ධ සන්නායක වලට අපි කියනවා නිසංග අර්ධ සන්නායක කියලා. සාමාන්‍යයෙන් ආවර්තිත වගුවේ සිලිකන් ජර්මේනියම් කියන මූලද්‍රව්‍ය තමයි නිසංග අර්ධ සන්නායක විදිහට ක්‍රියා කරන්නේ. එහෙනම් මෙතන ගැලපෙන පිළිතුර වෙන්නේ තුන්වෙනි පිළිතුර. හතරවෙනි ප්‍රශ්න. හතරවෙනි ප්‍රශ්නේ අහනවා සිංක්, සෝඩියම් සහ සිල්වර් යන මූලද්‍රව්‍ය වල සංකේත පිළිවෙලින් දැක්වෙන්නේ. සිංක්, සෝඩියම් සහ සිල්වර්. මේ තුන් දෙනාගේ මොනවාද රසායනික සංකේත අහනවා. සිංක් කියලා කියන්නේ capital Z simple N. සෝඩියම් කියලා කියන්නේ capital N simple A. සිල්වර් කියලා කියන්නේ capital A simple G. එහෙනම් මෙතන ගැලපෙන උත්තරේ තමයි සිංක්, සෝඩියම්, සිල්වර්. අංක 3 වෙනි උත්තරය. right. පස්වෙනි ප්‍රශ්නේ. අපශාකයේ විද්‍යාත්මක නාමයෙන් නිවැරදිව සඳහන් වර්ණය තෝරන්න. සාමාන්‍යයෙන් යම්කිසි ජීවියෙකුට විද්‍යාත්මක නාමයක් දෙනකොට අපි මේ විද්‍යාත්මක නාමය පද දෙකකින් තමයි ලියන්නේ.
මේ පළවෙනි පදයට අපි කියනවා ගණනාමය කියලා. දෙවෙනි පදයට කියනවා අපි සුළු නාමය නැත්තම් විශේෂණ පදය කියලා. සාමාන්‍යයෙන් අපි විද්‍යාත්මක නාමයක් තියනකොට මේ විද්‍යාත්මක නාමයේ ලියන භාෂාව තමයි ලතින් හෝ ග්‍රීක භාෂාවෙන් තමයි අපි විද්‍යාත්මක නාමයක් ලියන්නේ. හැබැයි මේ විද්‍යාත්මක නාමය ලියනකොට අපි පාවිච්චි කරන්නේ ඉංග්‍රීසි හෝඩියේ අක්ෂර ටික. සාමාන්‍යයෙන් අපි කියනවා විද්‍යාත්මක නාමයක් ලියනකොට පද දෙකකින් ලියන්න ඕනේ. පද දෙකකින් මේ විද්‍යාත්මක නාමය ලියනකොට අනිවාර්යයෙන්ම පළමු පදේ පළවෙනි අකුර නැත්නම් ගණනාමයේ පළවෙනි අකුර අනිවාර්යෙන් කැපිටල් අකුරක් වෙන්න ඕනේ. ඉතිරි සියලුම අකුරු ටික සිම්පල් අකුරු වෙන්න ඕනේ. ඒ වගේම තමයි අපේ විද්‍යාත්මක නාමයක් ලියනකොට අතින් ලියනවා නම් පද දෙකට යටින් වෙන වෙනම ඉරියඳින්න ඕනේ. සහ අපි යතුරු පූර්ව පාවිච්චි කරනවා නම් අපි ඇල අකුරු නැත්නම් ඉටලික් අකුරු පාවිච්චි කරන්න ඕනේ. right. එහෙනම් ඔය උත්තර දිහා බලපුවාම අපට අඹ ශාකයේ නිවැරදි විද්‍යාත්මක නාමය හම්බෙන්නේ දෙවෙනි උත්තරය. අපි මේ යාව අතින් ලියවොත් එහෙම මෙන්න මෙහෙමයි ලියන්න පුළුවන් වෙන්නේ. මෙන්ගිෆෙරා ඉන්ඩිකා. අපි අතින් ලියපු හින්දා මේ පද දෙකට යටින් වෙන වෙනම ඉරියඳින්න ඕනේ. හැබැයි මේක යතුරු පූර්වයෙන් මුද්‍රණය කරලා තියෙන හින්දා අපි ඉරියඳින්නේ ඉටලික් අකුරු නැත්නම් ඇල අකුරු තමයි පාවිච්චි කරන්නේ. එතකොට ගැළපෙන උත්තරය 2. ප්‍රශ්න අංක 6 සිට 10 දක්වා අපි ඊළඟ වීඩියෝවේ හම්බෙමු.